දුක්ඛා දුක් ඇතිවීමට හේතුවන බැවින්ද දුක් ඇතිවන ස්ථානය වන බැවින්ද සංස්කාරයෝ දුක්ඛයෝය. දඬු මුගුරු, ගල් ආයුධ ආදියෙන් පහර ලැබීම, ගල් මුල් ආදියෙහි සැපීම, තද ශීත, තද උෂ්ණ, ශරීරයෙහි සැපීම, සර්පාදීන්ගේ විෂ ශරීරයට කාවැදීම, වාතාදි දෝෂයන් කිපීම, ආහාර පාන නොලැබීම, අපත්‍ය ආහාර ගැනීම යනාදියෙන් ශරීරයේ හටගන්නා රිදුම වූ දුක්ඛ වේදනාවය, ධනහානිය, බලාපොරොත්තු සුන්වීම, නෑමිතුරන් මරණයට පත්වීම, වරද කෙලේ යයි චෝදනා ලැබීම, නින්දා ලැබීම, අඹදරුවන් අකීකරු වීම යනාදී කරුණවලින් වන සිත රිදුම වූ දෞර්මනස්ය වේදනාවය යන මේ දෙක නියම දුකය. ඇතැම් වේදනාවක් වඩා නපුරු නොවතුදු ඇතැම් දුක්ඛ දෝමනස්ස වේදනා ඊතා නපුරුය. ඒවාට පත් වූ පුද්ගලයෝ ඉවසිය නොහී කඳුළු වගුරුවමින් මහ හඬ නඟමින් විලාප කියමින් හිසට ලයට තලා ගනිමින් හිස බිම ඇන ගනිමින් බිම පෙරලෙමින් හඬති. බලවත් දොම්නස් නිසා ඇතැම්හු දිවි නසා ගැනීම පවා කරති. ඒ දුක්ඛ දෝමනස්ය දෙක පංචස්කන්ධයෙන් වේදනාස්කන්ධයට අයත් වේ. සුඛ සෝමනස්ස උපේක්ඛා වේදනා දුක් වන්නේ කියන ලද දුක්ඛ දෝමනස්ස වේදනා දෙක ඇති කරන බැවින් හා ඒවාට ස්ථාන වන බැවින්ය. නාම රූප සංඛ්‍යාත සංස්කාරයන්ගේ අනිත්‍යතාවම මහත් දුකකි. මිනිස් ලොව රජ සම්පත්, සිටු සම්පත්, සේනාපති සම්පත් ආදිය ලබා පස්කම් සුව විඳිමින් වෙසෙන පුද්ගලයා ඒ අනිත්‍යතාව නිසා සම්පත්තියෙන් පිරිහේ. පරම රමණීය දෙව් විමන්වල දෙවඟනන් පිරිවරා දිවසැප විඳින පුද්ගලයා ඒ සම්පත්තියෙන් පිරිහේ. සම්පත්තියෙන් පිරිහීම දොම්නසට කරුණකි. මහත් සම්පත්තියෙන් පිරිහීම ඉමහත් දොම්නසකට හෙවත් මානසික දුක්ඛයකට කරුණකි. මනුෂ්‍ය දේව ස්කන්ධ නොවී නම් ඒ දුක නොවන බැවින් එය ඇතිවන්නේ ස්කන්ධයන් නිසාම බව දත යුතුය. ඉපදීම බිඳීම යන දෙකින්ම සංස්කාරයෝ සත්වයන් පෙළති. ශරීරයෙහි අහිත වූ රූප ඉපදීමෙන් හා පමණට වඩා රූප ඉපදීමෙන් වන්නේ ඉමහත් පීඩාවෙකි. ගෙඩි, පිළිකා, කුෂ්ඨ හට ගැනීම, මොළයේ පෙනහල්ලේ කුසයේ වතුර පිරීම, නරක ලේ සෙම්පිත් ආදිය ඇතිවීම, නොමනා රූප කලාප ඉපදීමය. නොයෙක් රෝග හටගන්නේ නොමනා රූප කලාප ඉපදීමෙනි. ශරීරයේ ලේ මස් ආදිය ක්ෂය වීම රූපයන්ගේ නිරෝධයකි. මෙසේ සංස්කාරයෝ ඉපදීම් නැසීම් දෙකින්ම පීඩා කෙරෙති. එබැවින් සංස්කාරයෝ දුක්ඛයෝය. ශරීරයේ බිඳී යන රූප වෙනුවට අලුත් රූප කලාපයන් ඇති කරගනු පිණිස දිනකට කීපවරක් ආහාර පාන ගැනීමට සිදුවේ. වරක්ගත් ආහාරයෙන් ඇතිවන රූප පැය ගණනකදී බිඳී අතුරුදහන් වෙයි. ඒ නිසා නැවත නැවත ආහාර ගන්නට සිදුවේ. මේ සත්වයනට ඉවරයක් නොවන වැඩකි. ඉමහත් කරදරයකි. සංස්කාරයන්ගෙන් ඇති පීඩනය තේරුම් ගැනීමට තරම් නුවණ නැතියෝ අවිද්‍යාවෙන් අන්ධව වෙසෙන බැවින් ආහාර පාන වැළඳීම ලොකු සුවයකැයි සිතති. ආහාර පාන ගැනීම නිසා පරම අපවිත්‍ර වූ මල මූත්‍ර වලින් ශරීරය පිරෙයි. එද ඉමහත් දුකකි. ඒවා පිටකර ශරීරය හිස්කර ගැනීමත් මහ දුකකි. ඒවා ශරීරයෙන් බැහැර කර ගන්නට නොපිළිවන් වූහොත් එයත් මහා දුකකි. ආහාර ගැනීම දුකකැයි කියා නොගෙන සිටියහොත් වන්නේ ගැනීමෙන් වන දුකට වඩා සිය ගුණයෙන් මහත් වූ දුකකි. පංචස්කන්ධය දරන්නහුට කවරාකාරයකින්වත් නිදහසක් නැත. ආහාර පාන ගත යුතු නිසා ඒවා සැපයීම සඳහා ගොවිතැන් කළ යුතුය. අන් රැකියාවක් හෝ කළ යුතුය. ඒවාට බොහෝ වෙහෙසිය යුතුය. එය මහත් දුකකි.
අමාරුවෙන් කරන ගොවිතැන සමහර විටක වැස්සෙන් පාළු වෙයි. විටක වැසි නොලැබීමෙන් පාළු වෙයි. සමහර විටක සතුන් නිසා පාළු වෙයි. සමහර විටක අස්වැන්න සොරු කපා ගනිති. ඒවායින් වන්නේද ඉමහත් මානසික දුක්ඛයකි. ආහාර පාන ලබා ගැනීම සඳහා ධනය නැතිවීමෙන් සමහර විට සතුන් මරන්නට, සොරකම් කරන්නට, බොරු කියන්නට සිදුවේ. ඒවායින් මෙලොව පරලොව දෙකහිම අපමණ දුක් ඇතිවේ. වස්ත්‍ර සැපයීම, වාසස්ථාන සැපයීම, යාන වාහන සැපයීම, බෙහෙත් සැපයීම, අඹදරුවන් පෝෂණය කිරීම, නෑමිතුරන්ට සංග්‍රහ කිරීම, රජයට වැඩ කිරීම, වරින් වර ඇතිවන නොයෙක් ආසාවල් සපුරා ගැනීම ආදී තවත් කරදර රාශියක් පංචස්කන්ධය නිසා ඇත්තේය. අවසානයක් නැතිව කරන්නට සිදුවන ඒ වැඩ කිරීමත් මහත් දුකකි. අවිද්‍යාවෙන් අන්ධ ජනයා ඒවාත් සැප සැටියට සලකති. සෑම විපතක්ම ඇත්තේ ඒවාට ඔරොත්තු නොදෙන දුබල පංචස්කන්ධය ඇති නිසාය. ජලය ගලා ගස්කොළන් නොපෙනෙන තරමට පොළොව වැසී යතහොත් මහ විපතකි. එය විපතක් වන්නේ ජලයට ඔරොත්තු නොදෙන දුබල පංචස්කන්ධයක් ඇති නිසාය. පංචස්කන්ධයක් නැතිනම් කොතෙක් ජලය ගැලුවද එය විපතක් නොවේ. බිඳකුදු ඉතිරි නොවී මුළු පොළොවේම ජලය නැති වී ගියද, මහ පොළොව ගිනිගතද, ගස් ගල් පෙරලී යන සැඩසුළං හැමුවද, පොළොව සුණු විසුණු වී ගියද, පරමාණු බෝම්බ, ජලකර බෝම්බ පතිත වුවද පංචස්කන්ධයක් නැතිනම් ඒවායින් ඇති විපතක් නැත. සෑම විපතක්ම සෑම දුකක්ම ඇත්තේ පංචස්කන්ධයක් ඇති නිසාය. දුක් ඇතිවන ස්ථානයත් පංචස්කන්ධයය. ගස්කල් ආදියෙහි හෝ අහසෙහි දුක්ඛ කියා දෙයක් ඇති නොවේ. දුක්ඛ කියා යමක් ඇතිනම් ඒ සියල්ල ඇතිවන්නේ පංචස්කන්ධයෙහිය. පංචස්කන්ධයක් නැතිනම් දුක් ඇතිවන්නට තැනක් නැත. දුක් ඇතිවන ස්ථානය වූ පංචස්කන්ධය තිබීමම දුකකි. නුවණැතියන් පංචස්කන්ධයෙන් මිදී පංචස්කන්ධයක් නැති නිවනට පැමිණෙන්නේ පංචස්කන්ධයම දුකක් වන බැවිනි. ආකාශයේහි ශීතවාත, උෂ්ණවාත, ඡණ්ඩවාත, මන්දවාත ආදී අනේක ප්‍රකාර වාතයන් ඇතිවන්නාක් මෙන් මේ ශරීරයෙහිද සුඛ වේදනා, සෝමනස්ස වේදනා, දුක්ඛ වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනායි අනේක ප්‍රකාර වේදනාවෝ උපදිති. ඒ වේදනාවන් අතුරෙන් දුක්ඛ දෝමනස්ස වේදනා දෙකහි නපුර කවුරුත් දනිති. තිරිසන් සත්වයෝද දනිති. සුඛ සෝමනස්ස වේදනා දෙක දුකක් බව, නපුරක් බව තේරුම් ගැනීම අපහසුය. සත්වයන් ඇලුම් කරන ප්‍රධාන දෙය සුඛ සෝමනස්ස වේදනා දෙකය. ධනයට ඇලුම් කරන්නේ සුඛ සෝමනස්ස වේදනාවන් ඒවායින් ඇති කරගත හැකි නිසාය. අඹදරු ආදීන්ට ඇලුම් කරන්නේද ඔවුන් නිසා ඒ සුඛ සෝමනස්සයන් ලැබෙන නිසාය. දුක්ඛස්කන්ධයක් වන තමාගේ පංචස්කන්ධයට ඇලුම් කරන්නේද සුඛ සෝමනස්ස වේදනා සඳහාමය. කිසිදු සුවයක් නැතිව දුක් විඳිමින් වෙසෙන පුද්ගලයා පංචස්කන්ධයට ඇලුම් කරන්නේද අනාගතයේ සුඛ සෝමනස්සයන් ගැන බලාපොරොත්තු වෙනි. කොතෙක් දුක් විඳේවි නමුත් සුඛ සෝමනස්සයන් ගැන ඇති බලාපොරොත්තුව නිසා සත්වයාට පංචස්කන්ධය නපුරක්සේ නොවැටහේ. සත්වයන්ගේ සම්මෝහය ඊතා අධිකව පවත්නේ සුඛ සෝමනස්සයන් ගැනය. යෝගීන්ට ආශාව අත්හැරීමට දුෂ්කර වන්නේ සුඛ සෝමනස්සයන් ගැනමය. අවිද්‍යාවෙන් අන්ධව ධනයට හා දූ දරුවන්ටත් තවත් නොයෙක් දේටත් ආලය කරන පුද්ගලයෝ තමන් ආලය කරන්නේ ධනාදියට නොව තමන් කෙරෙහි ඇතිවන සුඛ සෝමනස්සයන්ටම බව නොදනිති. ඒ මුලාවත් තණ්හාව දුරු කිරීම දුෂ්කර වීමේ බලවත් හේතුවකි. තණ්හාව දුරු කිරීම දුෂ්කර වූ සුඛ සෝමනස්සයන්ගේ නපුර සෙවීමට යෝගාවචරයන් විශේෂයෙන් උත්සාහ කළ යුතුය. සුඛ සෝමනස්සයන්ගේ තතු
මතු දැක්වෙන පරිදි කල්පනා කරනු. දුක්ඛ දෝමනස්යන් ඇති කර ගැනීමට උත්සාහයක් නුවමනාය. ඒවා නිකම්ම ඇතිවේ. ඒවා සම්බන්ධයෙන් ඇත්තේ ඒවායේ ඇතිවීම නවත්වා ගැනීම සඳහා උත්සාහ කිරීමය. සුඛ සෝමනස්ස වේදනා එසේ නිරුත්සාහයෙන් උපදින්නේ නොවේ. ලෝකයේ සැපයයි කියනුයේ ඒ වේදනා දෙකටය. අවිද්‍යාව නිසා උසස් කොට සලකන ඒ සැපයට දෙපැත්තේ ඇත්තේ සංස්කාර දුක්ඛ විපරිණාම දුක්ඛ යන දුක් දෙකය. මිනිසාට ඔහු බලාපොරොත්තු වන සැපය ලැබිය හැකි වීමට බාල කාලයේදී අවුරුදු ගණනාවක් සිප් සතර උගත යුතුය. එය මහත් දුකකි. රැකියාවක් සඳහා ඉගෙනගත් පසු බලාපොරොත්තු රැකියාව නොලැබී යන්නේය. එද මහ දුකකි. රැකියාවක් ලදද එය කිරීමත් මහ දුකකි. උගත්කම් නැතහොත් කරන්නට සිදුවන්නේ ගොවිකම් ආදී බර වැඩය. ගස් යාම, පතල් වැඩ, යුද්ධ භූමිවල වැඩ ආදී අන්තරායදායක වැඩ කරන්නටද සිදුවේ. වැසිකිලි ශුද්ධ කිරීම ආදී පිළිකුල් වැඩද කරන්නට සිදුවේ. ඇතුන්ගෙන් වැඩ කරවීම ආදී භයානක වැඩද කරන්නට සිදුවේ. ගොවිකම් ආදී ඇතැම් වැඩ කරන්නවුන්ට වෙහෙසීම පමණක් නොව අවුවෙන්, වැස්සෙන්, පින්නෙන්, සුළඟින්, මැසි මදුරු ආදී සතුන්ගෙන්ද බොහෝ දුක් විඳින්නට සිදුවේ. ඇතැම් සැප ලැබීම සඳහා දුකින් උපයා සපයාගත් බොහෝ ධනය වියදම් කරන්නට සිදුවේ. සමහර විට බලාපොරොත්තු ඉටු නොවීමෙන් කළ වියදමත් ගත් වෙහෙසත් නිෂ්ඵල වී පශ්චාත්තාප වන්නට සිදුවේ. මේ සුඛ සෝමනස්ස වේදනාවන්ට పూర్ව භාගයේහි ඇති සංස්කාර දුක්ඛය. ඉමහත් පරිශ්‍රමයෙන් මහත් දුකින් ලබන්නා වූ ඒ සැපේ දිගු කලක් පවත්නක් නොව සැනකින් නැතිවන්නකි. අද වින්ද සුවයෙන් හෙට ඉතිරිවන කිසිවක් නැත. හෙටත් ඒ සැපය වුවමනා නම් ඒ සඳහා හෙටත් වියදම් කළ යුතුය. හෙටත් වෙහෙසිය යුතුය. කවරාකාරයකින් ලැබූ සැපයක් වුවද නවත්වා ගත නොහැකිය. සත්වයන් උසස් කොට සලකන මේ සැපය ගන්නට යෑම අතේ සැපි යන කිසි කලක ගත නොහෙන මණිකක් ගන්නට උත්සාහ කිරීම බඳුය. එබඳු මණිකක් ඇතිනම් එයට ඇලුම් කොට එය ලුහුබැඳ මහත් වෙහෙසට හෝ මරණයට පත්වෙනවා මිස මණික කිසි කලක නොලැබේ. එමෙන් මේ සුඛයත් කිසි කලක කවරකටවත් ලබා නවත්වා ගත හැකි නොවේ. සෑහීමකට පත්විය හැකි නොවේ. සැපය වුවමනා නම් සැමදාම වෙහෙසිය යුතුය. ලැබූ සැපේ නැති වී යාමත්, ලබන්නට නැවත නැවත වෙහෙසෙන්නට සිදුවීමත් සුඛයේ විපරිණාම දුක්ඛයය. මෙසේ අනේකාකාරයෙන් සත්වයනට පීඩා කරන බැවින් සුඛ වේදනාවත් දුකකැයි තථාගතයන් වහන්සේ වදාළසේක. ශාන්ත වූ උපේක්ෂා වේදනාවද ලැබුවත් නොපවත්නා බැවින් දුකකි. සුඛා භික්ඛවේ වේදනා දුක්ඛතෝ දට්ඨබ්බා දුක්ඛා වේදනා සල්ලතෝ දට්ඨබ්බා අදුක්ඛම සුඛා වේදනා අනිච්චතෝ දට්ඨබ්බා වේදනා සංයුක්ත යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇති පරිදි සුඛ වේදනාව දුකක් වශයෙන් දත යුතුය. දුක්ඛ වේදනාව ශරීරයේහි ඇනෙන හුලක් වශයෙන් දත යුතුය. උපේක්ෂා වේදනාව අනිත්‍ය වශයෙන් දත යුතුය. එසේ දන්නා යෝගාවචරයා ධර්මයේ දක්නා පුද්ගලයෙක් වන්නේය. වෘක්ෂලතාදී බාහිර සංස්කාරයන්හි දුක්ඛ වේදනාවක් ඇති නොවන නමුත් යමක ඒවාට ඇලුම් කරනවා නම් ඒවා නිසා ඔහුට දුක් ඇතිවන බැවින්ද සත්වයන් පෙළෙන උදය වය දෙක වෙනසක් නැතිව බාහිර සංස්කාරයන්හිත් ඇති බැවින් ඒවාද දුක් වශයෙන් සැලකිය යුතුය. යම් යෝගාවචරයෙකුට ආභ්‍යන්තරික බාහ්‍ය සංස්කාරයන් අතර සුඛයක් වන දුක නොවන එක සංස්කාරයකුදු ඇතිසේ පෙනේ නම් එතෙක් ඔහුගේ විදර්ශනාව සම්පූර්ණ වූයේ නොවේ. විදර්ශනාව සම්පූර්ණ වන්නේ සකල සංස්කාරයන්ම දුක් වශයෙන් පෙනෙන්නට වන් කල්හිය. සකල සංස්කාරයන්ම දුක් ලෙස නැවත නැවත නුවණින් බලන යෝගාවචරයාට
ඒ බැලීමෙන්ම සංස්කාර නිරෝධය වූ නිවනම ඒකාන්ත සුඛය වශයෙන් පෙනී හෙතෙමේ ලෝකෝත්තර මාර්ග ඥානය ලබන්නේය. පංචක්ඛන්ධේ දුක්ඛතෝ පස්සන්තෝ අනුලෝමිකං කන්තෙන් පටිලබති පංචන්නං කන්ධානං නිරෝධෝ සුඛං නිබ්බානන්ති පස්සන්තෝ සම්මත්ත නියාමං ඔක්කමති පටිසම්භිදා මග්ග. පංචස්කන්ධය දුක් වශයෙන් දක්නා යෝගාවචර තෙමේ ලෝකෝත්තර මාර්ගයට යෝග්‍ය වූ විදර්ශනා ඥානය ලබයි. ඒ පංචස්කන්ධයාගේ නිරෝධය සුඛය වූ නිවනයයි දක්නා යෝගාවචර තෙමේ සම්මත්ත නියාම නම් වූ ලෝකෝත්තර මාර්ගය ලබාය යනු එහි තේරුමය.